කොහෙද මේ මුහුදු වෙරළට ඇවිල්ලා කියලා හිතන්න එපා. එහෙම නැත්තම් කැලේකට ඇවිල්ලා කියලා හිතන්නත් එපා. මේ මම ඇවිල්ලා ඉන්නේ පසුගියදා ආපදාවට ලක් වුණු ගම්මානයකට. මේ ගම්මානේ කියන්නේ හලාවත අනමඩුව පාරේ බංගදෙනියෙන් හැරුණු ගමම්ම තියෙන විහෙර කැලේ කියන ගම්මානේ තමයි මේ විහෙර කැලේ කියන ගම්මානේ ඇතුළට එන්න ඕනේ. මේ දෙදුරු ඔය කිට්ටුව තමයි මේ ගම්මානේ තියෙන්නේ. මේ ගෙවල් ගොඩක් තියෙනවා මේ පාරේ. මම යනවා දැන් එක ගෙදරකට. මොකද මේ ගෙදර මාත් එක්ක හිතවත්කමක් තියෙන හින්දා මම ආවා මේ ගෙදර කට්ටිය මොකද කියලා බලන්න. මේ බලන්නකො මේ අපි ගිහිල්ලා මේ වතුර ගිහිල්ලා තමයි මේ පොඩි කරගෙන ගිහිල්ලා තියෙන්නේ. මේ තියෙන්නේ මේ මිනිස්සුන්ගේ මුළු ජීවිතේම අවසන් කරලා තියෙන්නේ. මේ ගෙදර ගඩොල් බ්ලොග්ගල් ව්‍යාපාරයක් කරනවා. මේ බ්ලොග්ගල් ව්‍යාපාරය කරන එකේ වැලි ටික ඔක්කොම ගහගෙන ගිහිල්ලා බොහොම අමාරුවෙන් මේ දැන් මොකද මේ නිලධාරීන් කවුරුවත් මේක ඇවිල්ලා නැහැ බලන්න. ඒ නිසා එයාලා නමුත් මේවා එයාලා දැන් ජීවත් වෙන්න ඕනේ මෙව්වගේනේ. ඒ හින්දා මේක එයාලා දැනට පිළිසකර කරමින් යනවා. ඉතින් ඥාති හිතවතුන් ඇවිල්ලා යම් යම් දේවල් දෙනවා. මේ තියෙන්නේ ඒ බ්ලොග්ගල් ව්‍යාපාරය කරපු ඒවා ඒ සියල්ලම විනාශ වෙලා තියෙන වතුර ගිහිල්ලා මේ තියෙන්නේ. එතකොට තවත් වාහන ගොඩක් තියෙනවා අර වත්තේ හරි ගහගෙන ගිහිල්ලා මම ටිකක් පෙන්නන්නම් පසුව මේ තියෙන්නේ ගේ අවට මේ වහල ඔක්කොම කඩාගෙන ගිහිල්ලා තාත්තේ ඔයන් නගින්න තියෙන්නේ මේ ගේ කොම බිත්තිටන් කඩාගෙන ගිහිල්ලා ලොකු බරපතල හානි සිද්ධ වෙච්චි නිවසක් තමයි මේ තියෙන්නේ. ඔක්කොම මේ මොනවටවත් හදු මඩුවන්නේ මේ තියෙන්නේ පදිංචිලා හිටපු ගෙවල්. ඉතින් දැන් ඒ වගේ මොකුත් නැහැ මේ තියෙන්නේ. බඩු මුට්ටු කියලා දෙයක් නැහැ. මේ තියෙන්නේ එයාලගේ පාවිච්චි කරපු කැසට්. ඉතින් මේ සියලු සේසත ගහගෙන ගිහිල්ලා මේ මිනිස්සුන්ගේ හැම දෙයක්ම මෙන්න මේ විදිහට විනාශ වෙද්දි දැන් යාලා යථා තත්ත්වයට එන්න ඒවා සුද්ධ කරගෙන හදාගෙන යනවා. මේ සියල්ල වතුරෙන් යට වෙලා තිබුණේ. නමුත් එයාලා රාජ්‍ය නිලධාරීන් එනකම් බලා ඉන්නේ ජීවිත බේරිලා තියෙන නිසා මිනිස්සු තම තමන්ගේ තියෙන වාහන වලින් පාරවල් හදාගෙන පුද්ගලිකව නැගී සිටින්න උත්සාහ කරනවා. ඒක ලොකු දෙයක්. ඇත්තෙන්ම මේ තියෙන වතුරට යට වෙච්ච වාහන මේ තියෙන ඔක්කොම ගහගෙන ඇවිල්ලා වතුරට යට වෙලා. හරි මම මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. අපි බලමු මේ හලාවත අනමඩුව පාරේ බංගදෙනියෙන් හැරෙන්න තන විහෙර කැලේ කියන ගම්මානේ තමයි මම මේ පෙන්නන්නේ. එක කොටසක් තියෙන වාහනේ. ඉතින් මේකට මොකද කරන්නේ? බලමු ගිහිල්ලා එතන එන්ජින් එක ගලවනවා හදනවා. මල්ලි මේ තියෙන්නේ ඒ වාහනයක් තමයි මේක මේ වෙනව නේද? මේ වගේ දේවල් තමයි ලැබිච්ච ප්‍රතිඵලෙ. දැන් අලුතෙන් හැදෙන්න වෙලා තියෙන්නේ වාහනේ එන්ජින් එක ගලවලා හදනවා කෑලි. මේ ගිය රකුසා කොහෙද ගියේ මොනවද කළේ කියලා අතිගරු ජනාධිපතිතුමා මේ මිනිස්සුන්ට පිහිට වෙන්න අතිවිශාල උත්සාහයක් ගන්නවා. නමුත් මේ රාජ්‍ය නිලධාරීන් එක්ක මේක බොහොම අසීරු කාරණාවක් කියලා මුළු රටම දන්නවා. ජනාධිපතිතුමා මොන දේ දුන්නත්
ඒක පහළට එන්නේ මේ නිලධාරීන් හරහා. ඒ නිසා මේ නිලධාරීන් මේ සඳහා කුමක් කරාවිද